මේ අපේ දරුවෝ කොහෙද දෙයනේ? දුක ආදරයත් එක්ක මුහු වුණාම බිහි වෙන කලාව තවත් සුන්දර වෙනවා. මේ ඒවට සාක්ෂි. ශාජහාන් රජුරෝ තමන්ගේ මීගේ ප්‍රේමිය වෙනුවෙන් මුම්තාස් මාල හැදුවා. මෙතනත් හරියට ඒ වගේ. මතකය අමතක කරන එක ලේසි නෑ. ප්‍රේමය හා බැඳුණු සංවේගය තුළ දිව්‍යමය රසයක් පහළ වෙනවා. එය ශෝකීය කම්පනයේ තිත්ත රසයත් භාවමය ස්මරණයේ අමෘතයත් කැටිවුණු එකක්. මෙම ශෝක රසය නිර්මාණ කලාවේ උල්පත පාදන තෝතැන්නක්. මරණය ජීවිතයේ කෙලවර ප්‍රාප්තිය. ජීවිතයට මිස මරණයට අර්ථයක් සැපිය හැකිද? ඒත් මරණය මත ගොඩනැගෙන නාමකායට අර්ථයක් තිබෙනවා. සොහොන් කලා නිර්මාණකරණය පහළ වෙන්නේ එතැනින්. සොහොන්පල කනත්ත
කැරකෝපුව සුසානය මේ හැම නමකින්ම හැඳින්වෙන්නේ මලවුන් සැතපෙන අඩවිය. ඉංග්‍රීසියෙන් එය හඳුන්වන්නේ සෙමට්‍රි නමින්. එය ග්‍රීක වචනයක්. ස්ලීපින් ප්ලේස් හෙවත් නිදන තැන එහි තේරුම. බොරැල්ල කනත්ත ලක්ෂ 5කට අධික මලවුන් සැතපෙන නිද්‍රා නිම්නය. අක්කර 50ක පමණ භූමියක් 1840දී මලවුන් සඳහා වෙන්නුණා. මේ වන විට එහි ඇති අක්කර 48ක භූමියේ පස් යට එකට ගුලිවී එක පොදියේ ඔවුන් සැතපෙනවා. බොරැල්ල කනත්තේ සොහොන් කොතක් මතු කළ පළමු තැනැත්තා හැල්ෆර්ඩ් ජෝෂප් ලදරුවා ඒ 1889දී. ජීවමාන ලෝකය තුළ වගේම මලවුන්ගේ නගරය තුළත් සමාජ පන්ති කුල තහංචි හා ආගමික ප්‍රභේද දැකගන්නට පුළුවන්. රෝමානු කතෝලික අංශය, එංගලන්ත පල්ලියට අයත් කොටස, ක්‍රිස්තියානි අංශය, බෞද්ධ අංශය, හින්දු අංශය සහ පොදු අංශය යන අංශ සඳහා භූමි හා ශාලාවන් වෙන්කොට තිබෙනවා. මිනිස් වර්ගයාගේ පාප කර්මයන්ට වන්දිගෙවීමක් වශයෙන් යේසුස් වහන්සේ සිය රුධිරය හෙලා දිවිදුන් කුරුසයයි මේ. අතිශය ඛේදනීය වූත් පරිත්‍යාගශීලී වූත් උත්ථානය කළා වූ කුරුසිය දහසකොත් මළගිය කතෝලිකයන්ගේ ගැලවීම උදෙසා සොහොන් මතින් මතු කළ ආගමික මුහුර්තිය. අද වන විට මෙම භූමි භාගයෙන් කතෝලික පවුල් සඳහා බිම් කොටස් 20,000ක් පමණ වෙන් කර දී තිබෙනවා. පොළොවෙන් මතු පිටට එබී මායිම් ඉල්ලා සිටින සොහොන් ස්මාරක වියනෙන් වියනට බිම් තීරු බෙදාගෙන සෝනක් සඳහා භූමියක් වෙන් කරගත් පළමු තැනැත්තා වන්නේ ජෝන් විලියම් ඒබ්‍රියල් ඒ 1872දී. සුසානය ජීවන මන්සල කරගත් අයෙක්. අවුරුදු 16 වගේ ඉඳලා තමයි මම මේ කල්ගල් කැටයන් කරගෙන යන්නේ. නෑ ඉතින් අපි මේක පුරුදු වෙලා ඇත්තටම කනත් ඇතුලේ පුරුදු වෙලා අපි අර අමුත් එක්ක ආවම තමයි හරියට දැන් අර කනත්තක් ඇතුලකට ආවම ඉතින් යමුත්තක් දැනෙනවා. අපි ඉතින් මේක ඇතුලේම පුරුදු වෙලා අවුරුදු 45ක් තිස්සේ ඉතින් අපිට තේරුමක් නෑ. ලොකු ගල් කෑලි ගෙනල්ලා කුට්ටි කරලා හදලා මට්ටම් කරලා කියන්නේ කිමිති කියන්නේ මොනවද වැලි දාලා මැදලා රෆ් එක අරලා ඊට පස්සේ ඉතින් ගිනි ගල් වලින් කපලා තමයි මේ පොලිෂ් කරලා ඊට පස්සේ අතින්ම තමයි ඉස්සලා බොහොම වෙහෙසිලා තමයි වැඩක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය ගලක් සුමානයක් දෙකක් විතර අල්ලනවා පොලිෂ් කරලා ගන්න. දැන් පහසුයි. දැන් ඉතින් නවීන ක්‍රම මැෂින් තියෙනවා. ඒ වගේ දේවල් වලින් අපි පහසුකම් තියෙනවා. මේකනේ අපේ වෘත්තියනේ. ඉතින් අපි නිතර අර මේ වෘත්තියට එනකොට අපිට එහෙම දුක් ඇති වෙන්න හේතුවක් නැහැ නේ. අපි සන්තෝෂ වෙනවා. ඒකනේ අපි ජීවත් වෙන්නේ. බොරැල්ල කනත්තේ පස් යට සැතපුණු පළමු තැනැත්තා 55 වී ඇති ඉංග්‍රීසි ජාතික කාන්තාවක් 1866දී. මෘත කලේබරය මෙහි තබා බෞද්ධාගමික වතාවත් සිදු කරන දහසකුත් එකක් මලඋන්ට පැන් වඩා පින් අනුමෝදන් කරන සුසාන භූමියේ
බොදු සංහිඳියාව මෙතනයි. බුදුබණේ තියෙනවා මේ ලෝකෙ හැම දේම අනිත්‍යයි කියලා. මේ කනත්තර ආපුවම මේ දේවල් දකිද්දි ඒ අනිත්‍ය බව මගේ හදවතටම දැනුණා. බෞද්ධයෝ කී දෙනෙක්ට මේ වහන සෙවන දෙන්නේ නැද්ද? තමන්ගේ අවසන් ගමනේදී. සංසාරයේ එක් නැවතුමක අවසානය. රැස්කරගත් කුසලා කුසල බලයට අනුව ප්‍රතිසන්ධි චිත්තය සැරිසරාවේ. රස්සාවට එනකොට අවුරුදු 20ක් මේ රස්සාවේ තියෙන අත්‍යවශ්‍ය සේවාවක් අපිට තියෙන්නේ කරන්න. මේ රස්සාව ඇත්තටම හොඳයි. කොයි වෙලෙත් ඉතින් වේදනාවට පත්වෙච්ච කට්ටිය අපි දකින්නේ. අම්මගේ මරණ ගෙනාපු වෙලාවේ දුව මරණයට සහභාගී වෙන්න ඇවිල්ලා දුව heart attack ඇදිලා දුව මැරුණා. මෙතන ඉඳලා තමයි ආදානාගාරින් ඉඳලා තමයි දුව මාරු වෙලා ත්‍රිවිල් එකේ ගෙනියන ගමන් දුව මැරලා තිබුණා. ඒක තමයි මට ගොඩක්ම හිතට වදින ඒවා කියන්නේ හරි දුකයි ඒක. ඒ කියන්නේ දුව බොහොම තරුණ කෙල්ලෙක්. ගොඩක් වයස අඩු එක්කෙනෙක්. ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඇත්තටම ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙනවා. අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක් නේ. අපි අවුරුදු 50ක් ගත්තොත් දවස් කීයද කියලා හිතුවොත් දවස් 18000 ගාණක් වගේ නෙවෙන්නේ අවුරුදු 50ට. ඕකෙන් දවස් 10000ක් විතරක් බුදියන එකනේ කරන්නේ. ඔය නැගිටලා ඉන්න කෙටි කාලේ අපි බොහොම හොඳින් ජීවත් වෙන එක තමයි ලොකුම දේ. හොල්මන් තියෙන්නේ. කරදරයක් නැහැ. තමන්ගේ හිතේ ධෛර්යය තිබ්බොත් කරගෙන යන්න පුළුවන්. හැබැයි බය වෙච්ච සිද්ධිත් තියෙනවා. දැකලා තියෙන හොල්මන් ගැන කතා කරනවා නම් බොහොම දිග කතා. දැන් ඔය මිනිස්සු කතා කරන්නේ මහසෝනා, මෝහිනී ඔය වගේ චරිත. ඒවා සත්‍ය ඇත්ත. ඔය මෝහිනීගේ චරිත ගැන කතා කරොත් සුදු සාරියක් ඇඳගත්ත ගෑණිකෙනෙක් අපේ ඉදිරියට එනවා. අපිට පෙන්ලා තියෙනවා. බොහොම පුංචියට පෙන්ලා බොහොම උස සාවනා පොල්ගස් වගේ උස තත්ත්වයට යාව යනවා. මහසෝනාගේ චරිත කියන්නේ ඉතින් එයාට තියෙන ඌරු මූණක්. එයාව මෙහෙම කෙලින් කෙනෙක්ට බලන්න බෑ. එයාව බලන්න ඕන අත උස්සලා අතට යටින් 94 නොවැම්බර් 2 වෙනිදා රෑ 12 මාර්ට විතර. සුදු සර්ම ෂර්ට් එකක් අඳගත්ත කෙනෙක් මල් මිටක් අරගෙන මගේ ඉදිරියට ආවා. එකපාරේ ආව නැතුව ගියා. ඒ ඔය වගේ දැන් එහෙම දෙයක් වුණාම තනියෙන් යනකොට මොකක්ද ඇති වෙන තත්ත්වෙ හිතට මුලදී බය තිබ්බද පුරුදු නැන් පස්සේ හරි ගියා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට දුවයි පුතයි. දුවයි පුතයි බිරිඳ එක්ක සතුටින් කාලය ගත කරනවා. ජීවිතයේ අනිත්‍යතාවය වටහාගත්ත සමහරු දාන සීල භාවනාවල යෙදිලා කුසල් රැස් කරගන්නවා. තවත් සමහරු ජීවත්ව සිටියදී හිමි නොවූ කීර්තියක් මවා පාන්නට පිළිම පිළිරූ ගොඩනගා මියැදෙනවා. ව්‍යාපාරිකයෙකු වූ සයිමන් පෙරේරා කළෙත් තමන්ගේ සොහොන ජීවත්ව සිටියදී ඉදිකර තැබීමයි. අවාසනාවකට මෙන් ඔහුගේ දේහය මෙහි මිහිදන් වූයේ නැහැ. රට වෙනුවෙන් දිවිතුන් අමරණීය මිනිසුන් සිහිපත් කරන යුද හමුදා ස්මාරකය. මේ එවන් සදාතනික වීරවරයන්ගේ අභිමානය පැතිරුණු මම්පෙත. බොරැල්ල කනත්ත තුළ ආදාහනාගාර 4ක් තිබෙනවා. දිනකට මලවුන් 4-5 දෙනෙක් ගිනිබත් කරන ස්ථානය. එක් දේහයක් පිලිස්සී නිමවීමට ගත වෙනවා පැය 1:00ක්. ඒ සඳහා ගෑස් නල 6ක් භාවිතා වෙනවා. බොරැල්ල සුසාන භූමියේ 6B සහ 6C යන කොටස් වෙන් වී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය නමින්. පළමු හා දෙවන ලෝක යුද සමයේදී හඳුනාගත් දේහයන් 360ක් මෙහි මිහිදන් කොට තිබෙනවා. මේ තවත් එවැනි බිම් කොටසක්. ජපාන තානාපති කාර්යාලීය සොහොන් බිම ලෙස මෙය නම් වී තිබෙනවා. සප්ත මහා ලෝකය ජනගම්මානයක් කරමින් ලෝකය කුඩා කළ මහා ප්‍රඥයෙකු මිහිදන් උනෙත් බොරැල්ල කනත්තේ. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට කවුරුත් කියන කරන දේවල් ගැන අගයක් නැහැ. ඒක තමයි මේ ලෝකේ හැටි.
සහස් සුවහස් දනන් නැල වූ කලාකරුවන්, ක්‍රීඩකින්, සාහිත්‍යකරුවන් දහසක් මල් ලෝකයට පුදා මැලවී ඉපල් වුණු රුක්ෂමෙන් මෙහි පස් යට සැතපී සිටිනවා. මේ තියෙන්නේ ජෝතිපාලම නමින් ඉදිවෙච්ච සොහොන් කොත. මේක ටිකක් විශේෂයි. ඕමාර කයියාම් ශාප වේවා නුඹට. මීවිතක සංගවමින් පැහැර ගත්තේ මේ නුඹ අපේ ගී පුතයි. මුදලේ ඇති හැකියාවත් සමාජ පන්ති විෂමතාවයත් කැටපත් කර පෙන්වන මලවුන්ගේ නගරයේ සමාජ දර්ශකය විවිධාකාර විෂමාකාර සොහොන්කොත් මිනිසාගේ මමංකාරයත් මහන් තත්ත්වයත් අකුරු හා හැඩතලවලට අඹා නෙලා ඇති අපූර්ව රටකර වූ නායකින් දුගී මගී දනන් සමග සාමයෙන් සැතපෙනවා. සේනානායක සොහොන් කොත් පෙළ සිංහල ජාතිය අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට පෑගී සිටි අවතියේ ජනතාවට අදීනත්වේ ප්‍රාණවායුව කැවූ විප්ලවීය නායකයා අනගාරික ධර්මපාලතුමා සැතපෙන්නේද මෙහි. හින්දු ලබ්ධික ජනතාව වෙනුවෙන් වෙන්වුණු භූමි පරිශ්‍රයක් මෙහි ඇතත් එහි සොහොන් කොත් ගොඩනගා නෑ. ඉන්දීය අවමංගල චාරිත්‍රවල එන භෂ්මාවශේෂ දියබත් කිරීමේ සම්ප්‍රදායේ අවශේෂයක් ලෙසයි එය පෙනියන්නේ. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. ජීවත් වෙලා ඉන්නකොට අපි කොයි තරම් දේවල් වලට ආස කරනවද? කොයි තරම් හම්බ කරනවද? කොයි තරම් මිනිස්සු ආශ්‍රය කරනවද? හැබැයි අපි මේ ලෝකෙන් යනකොට අපි ළඟ කවුරුත් නැහැ. නිශාචරයන්ගේ හෝරාවේ අන්ධකාරයෙන් වැසී ගිය නිහඬ නිසංසල සොහොන් භූමිය භූතාත්මයන් පිළිබඳ විශ්වාසයෙන් පිටස්තර ලෝකය තැතිගැන්වෙන මලවුන් සැතපෙන ගූඩ ලෝකය බියෙන් නොසන්සුන් මනස සංසුන් කර පරිසරයේ නිශ්චලතාවයට සවන් දෙන්න. සඳ එළියෙන් තෙත්තුණු සොහොන් කොත් නිශාචරයන්ගේ මියුරු සන්ධ්වනි. කනත්තත් එක්ක බැඳිච්ච කතන්දර බොහොමයක් තියෙනවා. ඒකනේ සමහරු කනත්ත ගාවින් යද්දී කෑ ගහන්නේ. තවත් සමහරු සින්දු කියන්න බැරි වුණත් මහයෙන් සින්දු කියන්නේ. තවත් සමහරු කියන දේවල් මට මෙතන කියන්න බෑ. මම දවල් කනත් ඇවිද්දා. සුන්දර දේවල් දැක්කා. හැබැයි රෑ කනත් ඇවිදිනකොට ටිකක් බයයි. සුනිල් අයියා අත්දැකීම් තියෙන කෙනෙක්. බය වෙන්න දෙයක් නෑ. සුනිල් කොල්මන් දැකලා තියෙනවද? මම පාන්ද මල්ටි කඩනවා 2:00 මේ හැටියට මැදට. එනකොට මේ යුනිෆෝම් එකම ඇඳගෙන මගේ මුරකාර හීම් පොදයක් තිබුණා. හීම් පොදේ ඒ පාට පළ කුඩේ හිවිල්ලගෙනම ආවා.
මං චන්දරේ එක අඬගම ඉස්සර මේ එන්නේ කියලා. මට ආන්සර් කරේ නැහැ. කතා කරේ නැහැ. කතා නොකරම ආක බලන්න මේ මා නාගා කියන මේ නාගාව ඩේන්ජර් පොට්ට මේක. කවුරු පොට්ට? ඉතින් එතුල්ලා. මං දැනගත්තා. මේ න චන්දරේ නෙවෙයි. මේ මං දන්න කවුද කියලා. මං තවටියක් අර බය පෙන්නන්න නැතුව කෑ ගහන බැන මං කිරින්දිය මිනිහා ගාවල. මිනිහා පොයින්ට් එකේ ඉන්න බුදි. සනීපේ උනේ යාටද. දැන් ඔතන මේ අතරමං හන්දි පන්සල ගාව. පන්සල ගාව තමයි තුනේ. ඒ බල්ලා ඇවිල්ලා මේ බ්‍රවුන් පාටයි අමුතු පාට බල්ලා. ඒ බල්ලා ආපු වෙලාවට කනත්තල අපේ ඉන්න බල්ලෝ ඔක්කොම ඉරලා ලේ ඉර කනවා. මේ සත්‍යිම කියන්නේ දන්න බින්දුන උන්ට දන්න අපකට ඔය බල්ලව අල්ලන්න බැරි අපිටි බල්ලා මේ වල් උඩින් මේ උඩින් යන්නේ පුදුම යමක් මේ බල්ලා යන්නේ. බුරුන කොටත් මේ බෙරිල්ලට එක බල්ලෙක් හත ඉන්නේ ඔක්කොම මයි ගාව ඉන්නේ ඇඟිලා ඉන්නේ. බය ඉන්නේ. මම පස්සෙන් ගිහලා ගහන පාර වදින්නෙත් නෑ. මම අන්තිම මම බැවුන සතාට. දැන් ආගියට නෑ. ඉතින් ඒ උයම තමයි කෑමක් උනක් කියලා කෑවර කන්න බෑ රසක් නෑ කෑවර කන්න බෑ. කෑම ගේනවා. අර කඩේ පුස්මරම කඩේ කනවා වගේ මේ කියලා කෑම තිබ්බන් පස්සේ ඒක කොහෙ තැනක් උඩ කනවා ඉතින් බඩේ වුණාම කොහෙ කන්න බෑ ඉතින්. ඉතින් අපේ තැනක් නෑනේ. ඒ ගියාම දැන් අපි ඉස්සරහ තැන තියෙනවා. ඉස්සරහම කියලා කන්න බෑ මට. මම මේ පැත්තේ බලන්න එපේ පොඩ්ඩක්. මේ කවර දිගන්න එපේ. කන ගමන් කවර කමත් කෑම රහක් නෑ. කිසිම රහක් නෑ. පුස්මක් අඩුයි. මම හිතන්නේ අරගොල්ලෝ ආග්‍රහය කරනවා කියලා මම හිතන්නේ ඒකයි. කමන්නේ ඒකට මොකක් කරනවද? ඒ සේම තමයි ජීවත් වෙන්නේ. ජුලියා ක්‍රේසි එඩ්වඩ් ක්‍රේසිගේ සදාදරණීය බිරිඳ. ඇය ඉපදුනේ 1853 මාර්තු 29. 1897 ජනවාරි 2 ඇය මිය ගියා. ඒ 1897 මේ 2011 මේ වගේ කී දෙනෙක් මේ පොළොව යට මේ වෙනකොට මිහිදන් වෙලා ඇද්ද? මාර්කරිය අනතුරු සියදිවි හානි කර ගැනීම වගේ දේවල් වලදී සිදුවන මරණවලදී සාමාන්‍යයෙන් කනත්ත ටිකක් නොසන්සුන් තත්ත්වයක් තියෙනවා. මට බොරල කනත්තේ අත්දැකීම් තියෙනවා. ඒ වගේ ඒක තදින් හුලං හමනවා, සමහර වර්ෂාවක් එනවා, ශබ්ද ඇති වෙනවා එදාට. ඉතින් එයින් පස්සේ අපි වැඩි කනත්තට ඒ වගේ දවස් වලට වැඩි රැට්‍රි කාලයක මම එහෙම යන්නේ නැහැ. අඩු කරනවා, සේවකයාට දැනුවත් කරනවා අවශ්‍ය නැහැ, යන්නේ අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ. ඕක ගිහිල්ලා බය වෙන්න ඉඩ තියෙනවා. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් අසත්‍යයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකට බලයකුත් තියෙන්න ඕනේ. එහෙම මම විශ්වාස කරනවා. මේ කනත්තේ වැඩ කරන සේවකයන් පිළිබඳ සමාජයේ දරන ආකල්ප ගැන ඔබතුමා තෘප්තිමත්ද? බාහිර සමාජයේ වැඩි පිළිගැනීමක් කියලා නම් මම දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ සේවය තක්සේරුවක් කරන්නේත් නැහැ. නමුත් මේගොල්ලෝ කරන සේවය අපි අගය කරන්න ඕනේ. තාම දන්නේ නැහැ gedara තමන්ගේ ස්වාමියා කරන රැකියාව. එයා කියන්නේ නගර සභාවේ රස්සාවට යනවා, මම මෙහෙ යනවා, මම මේ ඔෆිස් එකේ වැඩ කරන්න කියලා. ඒ වගේ ඒකට එයාගේ දුවා දරුවන්ට සමහරට විවාහ කරගන්න බැරි වෙලා තිනවා. හොඳට අධ්‍යාපනය ලැබලා හිටියත්, හොඳ වටපිටාවක හිටියත්, ආර්ථිකව ශක්තිමත් වුණත් සමහරට විවාහයක් කරගෙන ඉඳී ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොදුවේ ගත්තාම ජීවිතය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම එක වෙලාවකට හිතෙනවා අපි මොනවද මේ කරන්නේ? ඇයි අපි මෙච්චර වෙහෙසෙන්නේ ජීවත් වෙන්න කියලා එක වෙලාවකට හිතෙනවා. එක වෙලාවකට හිතෙනවා මොනතරම් සුන්දරද ජීවිතය කියලා හිතෙනවා. ඒ වගේ ඇයි මිනිස්සු කලකෝලහල ඇති කරන්නේ, ගහමරා ගන්නේ කියලා හිතෙනවා. කොච්චර අපි ලොකුවට තොරන් ගහලා ශබ්දිකාරයන් පාවිච්චි කරලා කතා පවත්වලා ලොකු සෑවල් ඉදි කරලා ලොකුවට මරණ ගත්තත්, මරණ කටයුතු කළත් අවසානයේදී අලු ටිකවත් වශමාශය ටිකවත් ලබා ගන්න ඉදිරිපත් නොවන පිරිසක් ඉන්නවා. හැමෝටම නෙමෙයි කියන්නේ, එහෙම පිරිසකුත් ඉන්නවා. ඒවා ඉතින් ඇත්තෙම ඉතින් කරගන්නයි. ලෝකය මියදී දහසක් දරුවන්ට උත්පත්තිය දෙන රාත්‍රිය. රැයගිරි හෙට ලාහිරු රැසින් මේ සොහොන් කොත්වල කළුව සේදියාවේ. තිඹිරිගෙහි සිට සුසානය වෙත පියමනින ජීවිතය කෙටි. අනිත්‍යතාවය ගැන මෙනෙහි කරන අයගේ සිත් සැහැල්ලුවෙන් සතුටින් පිරෙනවා. ඒවායේ තෘෂ්ණාවේ යකඩ බරු නැහැ.
දැන් වෙලාව රාත්‍රී 12යි. මොනවරින් දැක්කද? මම නම් මුකුත්ම දැක්කේ නැහැ. සමහර විට කට්ටියක් එක්ක ඉඳ වෙන්නේ නැති. හැබැයි තාම තනියෙන් ඉන්න නම් බයයි.